ඔයාට ඔයාගේ ජීවිතේ හොඳම කාලෙදී ජීවිතේ අතහැර යන්න එහෙම නැත්තම් ජීවත් වුණා ඇති වගේ හැඟීමක් දැනුනොත් ඔයා මොකද කරන්නේ? මේ දවස්වල ලෝකෙම කතා කරපු මුළු ලෝකයේම අවධානය ලබාගත් දෙයක් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඉතින් මේ සිදුවීම වෙන්නේ බාසිලෝනා වල. නොයලියා කස්ටිලෝ රාමෝස් කියන්නේ 25 හැවිරිදි හරිම පියකරු තරුණයා. නොයලියා කස්ටිලෝ රාමෝස් මීට දින දෙකකට කලින් සදාකල් සැනසීම සොයා ඇගේම කැමැත්තෙන් නීති රීති වලට අනුගත වෙමින් මරණීය එන්නතක් ශරීරයට එන්නත් කරවාගෙන ඇයට දුක් උරුම කර දුන් සියල්ලන්ගෙන් මිති ගෞරවනීය මරණයක් ලබාගෙන තියෙනවා එම මරණීය එන්නත හරහා. ඒ මරණීය එන්නත් කරගෙන කෙමෙන් වේදනාවකින් තොරව ඇය මරණය කලා ළඟා වුණා. එලෙසින් ස්වකීය මරණය එන්නතකින් ලබාගත් එකම තරුණිය ඇය නොවූ අතර එතරම් අඩු වයසකදී රෝමත් කාන්තාවක් මරණීය එන්නතක් ලබාගත් කම්පා කරවන සිදුවීම වන්නේ මෙයයි. ඇය එලෙසින් දැඩි තීරණයක් ලබාගෙන දිවි තොර කරගත් හේතුව හරිම දුක්බර කතාවක්. මේ සියල්ලට මුල වුණේ 2022 වසරේ එක් අවාසනාවන්ත රාත්‍රියක්. බාසිලෝනා නුවර රාත්‍රී සමාජ ශාලාවක ගිය ඇයට සහ ඇගේ මිතුරියන්ට ලැබුණු මත්පැන් මනුෂ්‍යත්වය අමතක කළ තිරිසනුන් පිරිසකගේ උගලක් වෙලා තිබුණා. මත්පැන් මගින් සිහිමද ගතියෙන් සිටි ඇයව සමූහ දූෂණයකට ලක් වුණා. ඒ වේදනාව, ඒ අසාධාරණයේ ඒ සිත්තැවල දරාගත නොහැකි වැය සති කිහිපයකට පසු ගොඩනැගිල්ලක පස්වන මහලෙන් පහළට පැන්නා. ඒත් ඇය මිය ගියේ නැහැ. නමුත් ඇගේ කොඳුයට පෙළට සිදු බරපතල හානි නිසා ඇගේ ශරීරයේ පහළ කොටස සදාකාලිකවම පණ නැති වුණා. එදා ඉඳන් ඇය ගත කළේ අපායක් වගේ ජීවිතයක්. කය වගේම මනසත් දහස් වාරයක් මිය යන්න ඇති. වාර ගණනාවක් සියදිවි නසා ගැනීමට උත්සාහ කළ ඇය අවසානයේ ස්පාඤ්ඤ රජයෙන් ඉල්ලා සිටියා ඇයට මිය යන්නට අවසර දෙන්න කියලා. ඇගේ ආදරණීය පියා මේ තීරණයට කොහෙත්ම කැමති වුණේ නැහැ. අවුරුදු 2ක් තිස්සේ ඔහු උසාවියේදී සටන් කළේ තම එකම දියණියව බේරගන්න. නමුත් ඇය විඳින අසීමිත වේදනාව දැකපු අධිකරණය අවසානයේ තීරණය කළා තමන්ගේ ශරීරය ගැන තීරණය කරන්න ඇයට අයිතියක් තියනවා කියලා. ඇගේ අවසාන ආශාව හරිම සංවේදී. මට ලස්සනට මැරෙන්න ඕන. ඇය මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණා. ඇගේ ප්‍රියතම ඇඳුම ඇඳගෙන මේකප් කරගෙන ලස්සනට ඉඳගෙන ඇය සදාකාලික නින්දට යන්න බලාපොරොත්තු වෙනවා. පවුලේ අයට සමුදීලා අවසාන මොහොතේ ඇගේ රැකවරණ මධ්‍යස්ථානයේ නිදන කාමරේ තනිවම සිටීමට ඇය කැමති වුණා. හැබැයි ඇය තනිවම නෙවෙයි. ඇය ළඟ සතුටු මතකයන් පිරුණු ඡායාරූප 4ක් තියෙනවා. ඇගේ අතින් මැදි මවගේ චිත්‍රයක්, කුඩා කල ඇති කළ සුරතල් බල්ලා, පාසලට ගිය පළමු දිනය සහ ඇගේ ළමා වියේ තවත් ඡායාරූපයක්. ඒ තමයි ඇගේ ජීවිතයේ සතුටුම මතකයන්. ස්පාඤ්ඤ වේලාවෙන් සවස 5ට ඒ අවසාන ක්‍රියාවලිය සිදුවීමට නියමිත වුණා. කැනඩාව, ස්විට්සර්ලන්තය වැනි රටවල ගෞරවනීය මරණයට ඉඩ දුන්නත් 25 හැවිරිදි තරුණියක් මෙවැනි තීරණයක් ගැනීම මුළු ලෝකයේම හෘද සාක්ෂිය හොලවන්න සමත් වෙලා තියෙනවා. සමාජයේ අසාධාරණයන් හමුවේ වේදනාවන් තුළින් අවසානයක් නොදකින ජීවිතයේ බලාපොරොත්තු විනාශ වූ මිනිස්සු තම ජීවිතය තුළ අවසානය නීතිය මගින් බලාපොරොත්තු වීම ඇත්තටම ඛේදවාචකයක්. අත්තටු ගසන්නට පෙර ලෝකයේ නපුර තීරුම්ගෙන යලිත් නොයන ගමන් යන ඔබට සුබ ගමන් නොඑලියා. මේ තරුණියට සිදු වූ අපරාධයට ඔබත් අකමැති නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න වගේම මේ සිදුවීම පිළිබඳව ඔබේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අමතක කරන්න එපා. මේ වගේම වටින වීඩියෝ එකකින් ආයෙත් ඔයාලා ගාවට එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මේ වගේ වටින වීඩියෝස් තවත් බලන්න විශ්මිත විශ්වයේ YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා.